අයිබෝන් නෙක්ස්ට් ජෙනරේෂන් වෙත ඔබව අදත් සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ වූලින් බිංගෝ හැච්පැක් EV එක ගැන. වසර 2002දී ෂැන්හායි ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි කෝපරේෂන්ස් ජෙනරල් මෝටර්ස් චයිනා සහ ගුවන්ෂි ඔටෝමෝටිව් ගෲප් යන සමාගම් තුන එකට එකතු වෙලා SGMW කියලා සමාගමක් හදනවා. මෙන්න මේ සමාගම යටතේ තමයි අද අපි කතා කරන වූලින් මෝටර්ස් කියන මෙන්න මේ ඉන්දුනීසියන් සමාගම නිර්මාණය වන්නේ. 2010 වර්ෂයේදී වූලින් ශන්ෂයින් කියන බඩි වෑන් කැටගරියකට අදාළ වාහනය ෆොබ්ස් සංගරාවේ most important car on earth ලෙස නම් කරනවා. මෙයත් සමග වූලින් බ්‍රෑන්ඩ් එක ලොව පුරා ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. 2020 වෙනකොට වූලින් සමාගම චයිනා ලෝ end EV මාකට් එකෙන් 160කටත් වඩා වැඩි ප්‍රමාණයක් Tamanගේ කරගන්න සමත් වෙනවා. ඒ වූලින් මිනි EV සහ වූලින් එයා වගේ වාහන නිකුත් කිරීමත් සමඟ. මේ වෙනකොට වූලින් සමාගම වසරකට මිලියන 4කට ආසන්න වාහන සංඛ්‍යාවක් නිෂ්පාදනය කරනවා. ඉතින් වූලින් සමාගම ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. අපි දැන් බලමු මේ වූලින් බිංගෝ රථයේ පිටත පෙනුම ගැන. මේ වාහනය මිල්ක් ටී, ගැලැක්සි බ්ලූ සහ මොස් ග්‍රීන් යන කලර්ස් වලින් ඔයාට මේ වෙනකොට මිලදී ගන්න පුළුවන්. ගොඩක් EV රථවල වගේ කියුට් සහ කර්ව් ඩිසයින් එකක් අපිට මේ බිංගෝ එකෙත් බලා ගන්න පුළුවන්. මේ ලොකු රවුම් හෙඩ්ලයිට් සහ ක්‍රෝම් ඩිසයින් වලින් වාහනයකට තරමක ක්ලාසික් ලුක් එකක් ගන්න try කරලා තියෙනවා. සයිඩ් ප්‍රොෆයිල් එක චාම් විදිහට ඩිසයින් කරලා තියෙනවා වගේම ඉදිරිපස තිබුණු ඒ රවුන්ඩ් පෙනුමට සරිලන ආකාරයේ ඩිසයින් එකක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව 15 inch alloy wheels බලා ගන්න පුළුවන්. පිටුපස ඉදිරිපස හා සමාන ප්‍රමාණයේ ලොකු ටේල් ලයිට් එකක් බලා ගන්න පුළුවන් විශේෂ කාරණයක් විදිහට සෙන්ටර් මවුන්ට් කරපු රිවර්ස් ලයිට් එකක් තමයි ලැබෙන්නේ. මේ වාහනයේ දිග මිලිමීටර් 3950ක්, පළල මිලිමීටර් 1708ක් සහ උස මිලිමීටර් 1580ක් වෙනවා. බූට් කැපැසිටි එක ලීටර් 290ක් වෙනවා. තරමක ගැඹුරු ස්පේස් එකක් තමයි ලැබෙන්නේ. පිටුපස ෂීට් 50-50 නමලා ලීටර් 800කට ආසන්න බූට් ස්පේස් එකක් ලබා ගන්න පුළුවන්. බ්‍රවුන් සරහා ලංකාවට ගේන මේ බිංගෝ EV එක LFP කිලෝවෝට් අව 31.9ක බැටරියකින් සමන්විත වෙනවා. ටොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 120කට සීමා කරලා තියෙනවා. මේ වාහනය DC ෆාස්ට් චාර්ජින් වලින් 130 ඉඳන් 180 දක්වා චාර්ජ් කරන්න විනාඩි 35ක කාලයක් ගත වෙනවා. AC එහෙමත් නැතිනම් ගෙදරින් 120 ඉඳන් 100 වෙනකන් චාර්ජ් කරන්න පැය 6කට ආසන්න කාලයක් ගත වෙනවා. මේ බිංගෝ එකේ CLTC රේන්ජ් එක කිලෝමීටර් 333ක් වෙනවා. CLTC කියලා හඳුන්වන්නේ China Light Duty Test Cycle කියන එක. ඉතින් අපි හැමදාමත් කියනවා වගේ මේ රේන්ජ් එක රියල් ලයිෆ් කන්ඩිෂන්ස් එක්ක අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඒ වගේම තමයි ඔයා ඩ්‍රයිව් කරන මෝඩ් එක අනුවත් මේ රේන්ජ් එක වෙනස් වෙනවා. වූලින් බිංගෝ එකේ ඉකෝ, නෝමල් සහ ස්පෝර්ට්ස් මෝඩ්ස් බලා ගන්න පුළුවන්. බිංගෝ එක ඉන්ටර්නැෂනල් මාකට් එකේ බිංගෝ EV Pro, බිංගෝ SUV සහ බිංගෝ Plus වගේ මොඩල්ස් කිහිපයක් බලා ගන්න පුළුවන්. මේ මොඩල්ස් අනුව රේන්ජ් එක සහ ෆීචර්ස් වෙනස් වෙනවා. නමුත් ඩිසයින් ලැන්ග්වේජ් එක බොහෝ දුරට සමානයි. වාහනයේ ඉන්ටීරිය එක තරමක ක්ලාසික් පෙනුමක් තියෙනවා. ඩුවෙල් 10 inch ස්ක්‍රීන්ස් බලා ගන්න පුළුවන්. මේ ඩිස්ප්ලේ හරහා ඩ්‍රයිවින් ඩීටේල්ස් වලට අමතරව AC, ලයිට්, චාර්ජ් ලිමිට්, ඩ්‍රයිවින් මෝඩ්ස්,
regenerative brakes, maximum speed limit වගේ වාහනේ බොහෝමයක් settings වෙනස් කරගන්න පුළුවන්. dual multifunction steering wheel එකක් ලැබෙනවා. driverගේ seat එකට 6-way electric seat adjustments ලැබෙනවා. මීට අමතරව AC සඳහා manual knobs බලා ගන්න පුළුවන්. ඉන්ටීරියර් එක සින්තටික් ලෙදර් සහ ක්‍රෝම් ප්ලාස්ටික් වගේ මැටීරියල්ස් වලින් නිම කරලා තියෙනවා. සීට් අතර ලෙග් ස්පේස් එක හොඳයි. නමුත් මේ වාහනවල බැටරි එක ෂීට් වලට යටින් තියෙන නිසා ෂීට් වල ඉඳගත්තාම කකුල් පොඩ්ඩක් උඩට වෙන්න තමයි තියෙන්නේ. මේක දුර ගමන් වලදී තරමක අපහසුතාවයක්. ඩ්‍රයිවර් සහ පැසෙන්ජර් සීට් මැදින් ගියර් සිලෙක්ටර් එක, ඉලෙක්ට්‍රික් පාර්ක් බ්‍රේක් සහ ඔටෝ හෝල්ඩ් පහසුකම බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ වාහනේ සේෆ්ටි ෆීචර්ස් ගැන. dual airbags, ABS සහ EBD, electric stability controls, rear and back camera වගේ safety related options බලා ගන්න පුළුවන්. වාහනේ විශේෂ වාසි විදිහට compact size එක නිසා city drive වලට ඉතාමත් පහසු වීම, පෙට්‍රල් සහ ඩීසල් වාහන හා සැසඳීමේදී repair cost එක සහ running cost එක අඩුවීම, බ්‍රවුන් සරහා වසර 10ක හෝ කිලෝමීටර් 1,20,000ක වොරන්ටි එකක් ලැබීම වගේ දේවල් කැපී පේනවා. වාහනේ අවාසි විදිහට අනිකුත් වෙළඳපොලේ පවතින EV වාහනවලට සාපේක්ෂව නවීන සේෆ්ටි ඔප්ෂන් නොලැබීම, cruise control පහසුකම ලැබුණත් adaptive cruise controls පහසුකම නොලැබීම වගේ දේවල් දක්වන්න පුළුවන්. කෙසේ වෙතත් රුපියල් ලක්ෂ 81කට මිල කරලා තියෙන මේ බිංගෝ EV රථය මේ වෙන විට ලංකාවේ ගෙවන මුදලට වඩාත් වාසිදායකම EV මෝටර් රථයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. බ්‍රවුන් සරහා තවත් මිලදී ගැනීමට තියෙන වූඩින් ක්ලවුඩ්, BAW E7, BAW E6 යන වාහන ගැනත් අපි රිවිව්ස් දාලා තියෙනවා. ඒ වීඩියෝස් බලන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ඉන්ට්‍රස්ටිං EV රිවිව් එකකින් අපි ආයෙමත් හමු වෙමු.